ජයදත ඇස්ට්‍රොලොජි YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔබ දන්නවා ජූලි මාසේ 27 වෙනිදා ශනි ග්‍රහය වක්‍ර වෙනවා. ඒ වක්‍ර වීම දෙසැම්බර් 11 වෙනකම්ම පවතිනවා. දෙසැම්බර් 11 තමයි නැවතත් ශනි නිවෘත්ත වීම ආරම්භ වෙන්නේ. සෙන්සුරු එහෙම නැත්නම් ශනි ග්‍රහය වක්‍ර වෙනවා කියව ගමන් ගොඩක් අය කරන්නේ බය වෙන එක. අනේ මන්දා ආයෙත් මොන ප්‍රශ්නයක් ඒවිද කියලා හිතන එක. නමුත් ඔබ දන්නවද ශනි වක්‍ර වීම කියන්නේ හැමෝටම අපල ගෙනෙන දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම මේ ඉදිරි කාල සීමාවේ සිදුවන ශනිගේ වක්‍ර චලිතය නිසා ඇතැම් ලග්න හිමියන්ට අහම්බෙන් වගේ මහා ධන යෝග, ප්‍රමාදුණු මුදල් හිමිවීම සහ නොසිතූ වාසනා උදා වෙන නියමිතයි. අද අපි කතා කරන්නේ ශනිගේ මේ වක්‍ර වීමෙන් වැඩිම සුබඵල සහ ධන යෝග ලැබෙන ඒ විශේෂ ලග්න මොනවද? ඒ වාසනා ඔබේ ලග්නයටත් තියනවද කියලා. ජ්‍යොතිෂයේ ශනි කියන්නේ කර්මකාරක ග්‍රහයට. ඒ කියන්නේ අපි කරන කැපවීම් වලට මහන්සියට නිසි ප්‍රතිඵල දෙන ග්‍රහයක්. ශනි වක්‍ර වෙනවා කියන්නේ ග්‍රහය පසුපසට ගමන් කරනවා වගේ පෙනෙන කාල සීමාවයි. මෙන්න මේ කාලයේදී සිද්ධ වෙන්නේ අතීතේ ඔබ කළ කැපවීම මහන්සියුණු වැඩ හැබැයි ප්‍රතිඵලයක් ලැබුණේ නැතිව නතර වුණු සියලු දේවල් වල අස්වැන්න එකපාරටම ලැබෙන්න පටන් ගන්න එකයි. ප්‍රමාද වුණු රජයේ හිඟ මුදල්, හිර වෙලා තිබුණු ව්‍යාපාරික සල්ලි, ලැබෙන්න තිබුණු ඉඩකඩම් සහ විදේශ ගමන් වලට අදාළ මුදල් එකපාරටම ලැබෙන්න පටන් ගන්නේ මෙන්න මේ වක්‍ර චලිතයත් එක්කමයි. දැන් අපි බලමු මේ සුබ කාල සීමාවේදී නොසිතූ ධන යෝග සහ වාසනාව හිමි වෙන ප්‍රධාන ලග්න මොනවද කියලා. මුලින්ම වෘෂභ ලග්නය. වෘෂභ ලග්න හිමියන්ට මේ කාලය ඊටාම යහපත්. විශේෂයෙන්ම රැකියාවේ සහ ව්‍යාපාරවල තිබුණු අර්බුද විසඳිලා නව ආදායම් මාර්ග විවෘත වෙනවා. අතීතයේ කරපු ආයෝජනයකින් නොසිතූ ලාභයක් ලැබෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඊළඟට මිථුන ලග්නය. මිථුන ලග්න හිමියන්ගේ භාග්‍යස්ථානයේ සහ කර්මස්ථානයේ කෙරෙහි ශනිගේ බලපෑම නිසා කාලයක් තිස්සේ ඇදී තිබුණු නීතිමය ප්‍රශ්න, ඉඩකඩම් ප්‍රශ්න විසඳලා ධන ලාභ හිමි වෙනවා. විදේශගත වෙන්න බලන් හිටපු අයට ඒ තුලින් ආර්ථික වාසි සැලසෙන කාලයක්. ඊළඟට තුලා ලග්නය. ශනිට ඊටාම සුබ ලග්නයක් තමයි තුලා කියන්නේ. ශනි වක්‍ර වීමත් එක්ක ඔබේ නිර්මාණශීලී උත්සාහ වලට ඉහළ වටිනාකමක් ලැබෙනවා. අලුත් ව්‍යාපාර ආරම්භීමට, හදිසි ධන ලාභ ලැබීමට සහ රැකියාවේ උසස් වීම එක්ක වැටුප් වැඩිවීම ලැබෙන්න මෙන්න මේ කාලය සූදානම්. ඊළඟට මකර සහ කුම්භ ලග්න. ශනි හිමි මකර සහ කුම්භ ලග්න හිමියන්ට මේ තමන්ගේ අනාගතය වෙනුවෙන් පදනම දාන කාලයක්. ප්‍රමාදුණු හිඟ මුදල් ලැබීම, ණයබරින් නිදහස් වීමට මඟ පෑදීම සහ නොසිතූ පැත්තකින් ආර්ථික ශක්තියක් ලැබීම මේ කාලයේ විශේෂයි. මේ වාසනාව තවත් වැඩි කරගන්නේ කොහොමද කියලා බලමු. ඔබේ ලග්නය මේ අතර තිබුණත් නැතත් ශනිගේ ධනාත්මක ශක්තිය ඔබේ ජීවිතයට ලබා ගන්න පුළුවන් සරල වත්පිළිවෙත් කිහිපයක් තියෙනවා. සෙන්සුරාදා දිනවල අසරණ අයට, විශේෂයෙන්ම වයෝවෘද්ධ අයට සහ ආබාධිත අයට ආහාරව, ඇඳුම් පැළඳුම් දන් දෙන්න. එළඟි තෙල් පහනක් දැල්ලා විෂ්ණු දෙවියන්ට පින් දෙන්න. සෙනසුරාදා දිනවල කපුටන්ට සහ සතුන්ට ආහාර ලබා දීම ඊටාම බලවත් ප්‍රතිකර්මයක්. ඉතින් මේ ශනි වක්‍ර වීම ගැන අනියත බියක් ඇති කරගන්න නැතුව ලැබෙන ධනාත්මක ශක්තියෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඔබේ ලග්නය කුමක්ද? ඔබටත් මේ දිනවල ප්‍රමාද වුණු වැඩ සාර්ථක වෙනවා වගේ දැනෙනවද?
පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මේ වගේ නිවැරදි ජ්‍යොතිෂ තොරතුරු සහ පලාපර සවිස්තරාත්මකව දැනගන්න ජයදත්ත ඇස්ට්‍රොලොජි YouTube channel එක subscribe කරලා සීනුව ලකුණත් ක්ලික් කරලා තියාගන්න. ඔබ සැමට ශනි දේවදුගේ පිහිටෙන් සුබ අනාගතයක් වේවා.